සුබ දවසක් මහා මන්ත්‍ර විද්‍යාව සරලව ඔබ වෙත ගෙනීමට උත්සාහ කරන තැනේදී අපට මහා මන්ත්‍රවල තියෙන ප්‍රධානම ශක්තිය තමයි දස මහා විද්‍යාව. දස මහා විද්‍යාව නැත්නම් ශ්‍රී ශක්තිය ශ්‍රී විද්‍යාව කියලා කියනවා. ශ්‍රී ශක්තියට ශ්‍රී විද්‍යාවට යා කිසිම විද්‍යාවක් හෝ ශක්තියක් හෝ බලයක් හෝ ශාස්ත්‍රයක් නැහැ. ඒ නිසා මේ දස මහා විද්‍යාව, ඒ කියන්නේ මහා මන්ත්‍ර තුල ඍෂිවරු යෝගීවරු යම්කිසි මන්ත්‍ර කර්මය තුළ අවබෝධ කරගත් විද්‍යාව තමයි මේ දස මහා විද්‍යාව සහ නැත්නම් ශ්‍රී ශක්තිය ශ්‍රී විද්‍යාව කියලා කියන්නේ. මේ දස මහා විද්‍යාවේදී ඒ ශ්‍රී ශක්තියින් තුළ විද්‍යාවන් දේවීන් නැත්නම් දේවතාවියන් 10 දෙනෙක් ප්‍රකට වෙනවා. 10 දෙනෙක් ප්‍රකට වෙනවා මේ ලෝකයේ මේ විශ්වයේ පාලනයට සහ විශ්වයේ සම්තුලනයට සහ මේ විශ්වයේ ආරක්ෂාවට. එතකොට මේ අපි දන්න දෙයක් තමයි දස මහා විද්‍යාව තුළ දේවීන්ගේ අපි සාධනයක් හෝ අපි දස මහා විද්‍යාව උපකාරයක් ගැනීමේදී ඒ දේවීන්ට වෙනම වූ ගණපති දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට වෙනම වූ ගණපති දෙවි කෙනෙක් ඉන්නවා. තාන්ත්‍රික විද්‍යාව හෝ සාධනයකදී හෝ මේ දේ නොදෙන මේ தත්වයන් නොදෙන අපිට දස මහා විද්‍යාව પ્રાપ્ત කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අපි බලමු මේ ගණපති දස දේවීන්ට අඩංගු නැත්නම් ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන දස ගණපතියන් කවුද කියලා. මහා මන්ත්‍ර විද්‍යාව සරලව අපි ඉගෙන ගමු. මහා කාලී තමයි පළවෙනි විද්‍යාව. මහා කාලී මෑණියන් පළවෙනි විද්‍යාව වන අතර හිරම්බ ගණපති තමයි මහා කාලී මෑණියන්ගේ ශක්තියත් එක්කම සම්බන්ධ වන ගණපති දෙවියන් වහන්සේ. ගණපති දෙවියන් වන්නේ. එතකොට හිරම්බ ගණපතිගේ හරහා විශේෂයෙන්ම අපිට දුර්ගා මෑණියන්ගෙන් අපේ ඇතුලේ තිබෙනා වූ යම් බලවේගයන් යම් අඳුරුන් යම් කිසි දේවල් විනාශ කරනවා වගේම කාලි මෑණියන්ගේ අභ්‍යන්තරයෙන් එන බලවේග බාධා නිෂේධනය කිරීම කරන්නේ. හිරම්බ ගණපති කරන්නේ අභ්‍යන්තරයෙන් එන බාධා සියල්ල විනාශ කරලා යම් මන්ත්‍ර ශක්තිය තුළ නැත්නම් අපි කියන දස විද්‍යාව තුළ ඇතුළත් වෙන්න මාර්ගය හදලා දෙනවා. ඊළඟට තමයි අපි තාරා දෙවගණගේ ගණපති වෙන තමයි අක්ෂෝභ්‍ය ගණපති. අක්ෂෝභ්‍ය ගණපති කියන්නේ ඊතා බුද්ධිය ආයුධ විවිධ ඖෂධ විවිධ අස්ත්‍ර ශස්ත්‍ර වලට දැනුම සයව හැසිරීමේදී අපිට මූලික දැනුම ලබා දෙන ගණපතිය අක්ෂෝභ්‍ය ගණපති කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟ විද්‍යාව අපි ත්‍රිපුර සුන්දරී මෑණියන්. තුන්වෙනි විද්‍යාව ත්‍රිපුර සුන්දරී මෑණියන්ගේ අධිපති තමයි මහා ගණපති. මහා ගණපති ඊටම ප්‍රසන්නව ඊටමත් සරණාභරණ විභූෂිතව බුද්ධිය ඒ වගේම තමයි ත්‍රිපුරා නැත්නම් අපි කියනවා ත්‍රිශ්‍රී විද්‍යාව වෙත ළඟා කරගෙන සෞභාග්‍යයට ළඟා කරවා දෙන්න මහා ගණපති දෙවියන් ත්‍රිපුරා සුන්දරී මෑණියන් සමග සිටිනවා. ඊළඟ දේවතාවිය තමයි භුවනේශ්වරී දේවතාවිය. භුවනේශ්වරී දේවතාවගේ ගණපති තමයි පෘෂ්ටි ගණපති. පෘෂ්ටි ගණපති හැමලීම ආරක්ෂාව. ඔබගේ ආරක්ෂාව හැමලීම පෘෂ්ටි ගණපති දෙන තුරු සාධකයේ තාන්ත්‍රිකයේ ශ්‍රී විද්‍යාවේ භුවනේශ්වරී මෑණිය වෙත යද්දී විශේෂයෙන්ම පෘෂ්ටි ගණපතිව ස්මරණය කිරීම සහ පෘෂ්ටි ගණපතිගේ උදව් උපකාර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟ විද්‍යාව තමයි බහිරවී. බහිරවී කියන විද්‍යාව දස මහා විද්‍යාව. බහිරවී විද්‍යාවේදී ඒ අදාළ වෙන ගණපති තමයි ශාරදා ගණපති. ශාරදා ගණපති කියන්නේ ඊ타ත්ම ටිකක් තරමක් දැඩිව ඉන්න ගණපති දෙවි කෙනෙක්. ඔයාලගේ තිබෙන සතුරු කරදර බාධාවත් කරන්න ශාරදා ගණපති ප්‍රවේග කළ යුතුයි. ඊළඟ විද්‍යාව තමයි 6 වෙනි විද්‍යාව චින්නමස්තා. චින්නමස්තාගේ ගණපති තමයි අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ සාධක බුද්ධිල ගණපති කියලා කියනවා. සාධක බුද්ධිල ගණපති කියලා කියනවා. එතකොට තව විදිහකින් මෙතන ගත්තොත් අපිට කියලා දෙන්න පුළුවන් අපි එයාට ද්විමුඛ ගණපති. ද්විමුඛ ගණපති කියලාත් කියනවා. ඊටාත්ම සැර ස්වරූපයක් විශේෂයෙන් නපුර විනාශ කිරීමට සම ආත්මාර්ථ විනාශ කිරීමට මේ අපිට මෙන්න මේ ද්විමුඛ ගණපති උදව් වෙනවා. ඊළඟ තමයි ධූමාවතිය. ධූමාවතිය කියද්දී අපිට නිතරම ධූමාවතිත් එක්ක ගනුදෙනු නැත්නම් ධූමාවතිත් එක්ක යෝග වන ගණපති තමයි ධූම් ගණපති. ධූම් ගණපති කියන්නේ ඊ타ත්ම කාල වර්ණයෙන් ඊ타ත්ම හොඳට නරකට වැඩ කරන්න පුළුවන් ගණපති තමයි තාන්ත්‍රිකය සාධකයා විද්‍යාව ළඟා කරගන්නා ධූම් ගණපතිව ප්‍රවේග කළ යුතු වෙනවා. ඊළඟ තමයි බගලාමුඛී. බගලාමුඛීගේ ගණපති තමයි හරිද්‍රා ගණපති. හරිද්‍රා ගණපති කියන්නේ දැඩි ලෙස සතුරන්ට නැත්නම් අපිට බාධා කරන අපිට නිନ୍ଦා අපවාද කරන අපිට දෝෂ කරන අයට දැඩි ලෙස පහර දෙන්න පුළුවන් අපේ සතුරන් ස්තම්භනය කරන ගණපති තමයි මේ අපි හරිද්‍ර ගණපති කියලා කියන්නේ. ඊළඟ මාතාංගී මෑණියන්ගේ ගණපති දෙවියන් වන්නේ උච්චිට්ඨ ගණපති. උච්චිට්ඨ ගණපති කියන්නේ ඊ타මත් ගණපති දෙවියන්ගෙන් අතර ඊ타මත් සූක්ෂම සහ රහස්‍යම
ඊටම ප්‍රතාපවත් ගණපති තමයි උෂ්ඨ ගණපති. සියලු බාධා සියලු අපිට ඉවත් කරන්න බැරි බාධා ඉවත් කරන ගණපති තමයි උෂ්ඨ ගණපති කියලා කියන්නේ. ඊළඟ අපිට තිබෙන විද්‍යාව තමයි කාමලා. කාමලාත් එක්ක ඉන්නේ ලක්ෂ්මී ගණපති. කාමලාත් එක්ක ඉන්නේ ලක්ෂ්මී ගණපති කියලා මතක තියාගන්න. මේ ලක්ෂ්මී ගණපති සෞභාග්‍ය ශ්‍රියාව ළඟා කර දීමට අපිට උදව් උපකාර වෙනවා. එහෙනම් මේ දස මහා විද්‍යාව තුල දස දේවීන් සමග හැමිලීම ගණපති 10 වෙනි ගණේශගේ ස්වරූප 10ක් ක්‍රියාත්මක වෙනවා. ඒවා අඳුනගත යුතුයි. සාධනයක්, තන්ත්‍රණයක්, ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් අපි ශ්‍රී විද්‍යාව වෙතන ඉහළ විද්‍යාවට ළඟා කර ගැනීමේදී මේ රහස්‍යයන් අපි දැනගත යුතු වෙනවා. එහෙනම් ශ්‍රී විද්‍යාවේදී මහා කාලී, තාරා, ත්‍රිපුර සුන්දරී, භුවනේශ්වරී, භෛරවී, චින්නාමිස්තා, දූනාවති, බගලාවති, මාතංගී, කාමලා වෙත යද්දී ඒ වගේම මෙන්න මේ බහිරවයන් ටික එයාට අයිති බහිරවයන් වගේම ගණපති 10 ගැන මම බහිරවයන් ගැන කතා කරා කලින්. දැන් අපි කතා කරේ ගණපති දෙවියන්, ඉෂ්ට දෙවියන්. අපේ තන්ත්‍රයේදී ආරක්ෂාවට මෙන්න මේ ගණපතිය අපි ස්මරණය කරලා ඒ උදව් උපකාර අරගෙන තමයි මෙන්න මේ දස විද්‍යාවට යා යුතු වන්නේ. ඉතින් මේ දේවල් තවත් ඉගෙන ගන්න පැහැදිලි කරලා දෙන්නම්. අපේ ජීවිතයේ විවිධ කෂ්ටයන්, බාධාවන්, විවිධ අවහිරතා මඟ අරින්නට දෙවියන් දුන් ධර්මයක්, දෙවියන් දුන් මේ කලියුගයේ තුල සංගවන දෙයක් තමයි ශ්‍රී විද්‍යාව. මේ කලියුගයේ තුල අපෙන් ඈත් වෙන ඍෂිවරු භාවිතා කරපු මහා මන්ත්‍ර කර්මය, මහා මන්ත්‍ර විද්‍යාව කලියුගය තුල යට යන ඔය මතු කරන්නට මේ මහා මන්ත්‍ර ඇත්තටම මන්ත්‍ර කියන්නේ මොනවද, গুপ্ত කියන්නේ මොනවද කියන එක එළි දක්වන්න ගන්න උත්සාහයක් මහා විද්‍යාවේ අදාළ ගණපති 10 දෙනා අද පැහැදිලි කරා. අපි තව ඉදිරියේදී මේ පිළිබඳ ඉගෙන ගන්න. මම බිසුල් රන්දුණු පුලස්ති ගුරුකුල.